iPhone කියලා පිළිගන්නවා අපේ City of Life channel එකට බලන්න මේ වීඩියෝ. ඉතින් මේ තියෙන අපි ඉන්න තැනට එන පාර අපි දැන් ඇවිල්ලා අදට දවසක් වෙනවා ඇවිල්ලා. මොකද අපිට යන්න එන්න බැරි හින්දා මොකද ටවුන් එකට එන්නේ හේතුව මේකයි. කලින් YouTube channel දෙකක් වඩා රසී travel YouTube channel එක මේ අනිත් travel එක රසී City of Life vlog channel එක මේකෙන් තමයි අපි යන ඉස්සරහට වීඩියෝ ගොඩක් ගේන්නේ. ඉතින් බලන කට්ටිය දිගටම මේක රැඳිලා ඉන්න channel එකේ මීට අමතර දෙයක් ගේනවා. මොකද වටපිටාව ලොකේෂන් එක අපි තාම බලන්න ගියේ නෑ. ඒ බලලා iPhone කියලා ගන්නවා අපේ City රයිස් කුවරේ ගාම YouTube channel එකට තමයි තියෙන්නේ. අද අපි ඇවිල්ලා වැඩි අපි පළවෙනි දවස බඩු ගොඩ ගන්න නැහැ. මොකද අපි මාත් දිගටම මේ රැඳිලා ඉන්නේ. ලෙවල් ගෙන බරු ටික ගෙවල් වලත් යනවා. ඒ යනකම් තමයි අපි මේ වීඩියෝ එක අරන් ආවේ. ඔයාලත් ළමාට ඔය වගේ ඇලෙක්ස් වලට බෝලින් වල ඉන්න ඇති. අද ඉතින් පළවෙනි දවසේ ඔයාලා ඉන්නේ කොහොමද සහ වටපිටාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න යටින්. අපි අද නවතින කාමරේ අද සමහරක් වලට මීට වඩා ඉස්සරහට දිගටම ඉන්න අඩු පහසුකම් වල කට්ටියත් ඇති. මීට වඩා අපිට ඩවුන් එකක් තැන් වල කට්ටියත් ඇති. ඒකට ඔයාලා ඉන්න තැන් මෙතින් ඉස්සරහා ඔය කුරුදු වත්තක් තියෙන ඉස්සරහා දැන් නාගරික පරිසරයට වඩා ළඟයි. නමුත් මොන තැනක ඔයලා කියන්නේ 46 විශාල කිට්ටුව වගේ. එතකොට මෙතන කුරුදු ග්‍රාමීය පරිසරයක් ඉඳලා මේ බහලෝ තියෙනවා මේ පැත්තට වෙන්න. ඔතන ඉස්සන පාර එන තැන ඒ වගේ තමයි වටපිටාව තියෙන්නේ. දිගටම වීඩියෝ එක බලන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. අපි වීඩියෝ බලන්න දිගටම මේ කාමරය ඇතුළ ටිකක් පිළිසුදුර තියෙනවා හොඳට. ඉතින් අපි වීඩියෝ හදන්න මෙතන ඉඳන් තමයි ඉස්සරහට. මොනවද තියෙන්නේ? තව වීඩියෝ හදන්න බඩු මොකුත් තරංග ආවේ නැහැ. ඒවත් හරියට තව කෙනෙක් ඉන්නවා. අපි ඊට පස්සේ දිගට වීඩියෝ හදලා මේක තමයි අපි දාන්නේ. රැඳිලා ඉන්න දිගටම channel තුනක් තියෙනවා අපේ. අද travel YouTube channel එක දිගටම ප්‍රියා daily vlog channel එක. ඊට පස්සේ food challenge channel එකේ පළවෙනි වීඩියෝ එක බලුවන්. ඒකත් මේක මේ වීඩියෝ එක වෙච්ච සැලසුම් කරලා ගත්ත ගන්නේ නිකන්. ඔය channel තුනම තියෙනවා අපිට. පළවෙනි වීඩියෝ එකකින්ද පොඩ්ඩක් දැන් බලන්න බින්දු channel එක. ඊට පස්සේ දැන් මේ channel එක වීඩියෝ එක පොඩ්ඩක් edit කරලා මේ channel එකට අනිවාර්යෙන් කට්ටිය එකතු වෙන්න. වීඩියෝ එක මීට ආදයක් අපි අද ගියන්නේ දිගටම නැතිලා ඉන්න. ඔය පොත අරන් ආවද? එතකොට මේ මම ගෙනාවා පිරිත් පොත. මේ ඇතුලේ අපි එනකොට තිබ්බ කබඩේම මේස ඔක්කොම යාලා අපිට දීලා තියෙනවා. ඉදිනා වගේ. බඩු ගන්න තිබුණ පොඩ්ඩයි තා චුට්ටක් තියනවා. ඔය ගෙදර ගිහලා අරන් එන්න ඕනි. මොකද හයන්නක් හරි ඕනි අපිට ඔෆිස් එකේ ඇඳුම් අයන් කරන්න ඕනි. වැඩ ගොඩක් තියෙන මේ ඉස්සරහා පාර. ඔය අපි රෙඩි. ඔයාලන්නේ මේ පා කවුරුවත්. මේ ඉස්සරහා ගෙවල්, මේ ඉස්සරහා පාර, පල්ලේ කඩවල්, අඹගස්, එතකොට කැමරා, එතකොට බුදු පිළිම වහන්සේ කොහොමද තියෙනවා? නිදහස් පරිසරය, සිග්නල් උත් තියෙනවා හොඳට කන්ද උඩට, ගේ උඩට. ප්‍රෝගාඩුත් තියෙනවා. කැමරාව වැහුවේ මේ ඔය කැමරාව වහන් ඉන්නේ මේ බයික් එකක් ආවා. මොකද ඉස්සරහා ෆ්ලෑෂර් ලයිට් එක තිබ්බා. ඒක දැක්කොත් අවුල් වෙනින්ද වැහුවේ. මේ ඉස්සරහා අපිට view point එක. මේවා තමයි අපි view point එක. මෙතන තමයි අපි කැමරාව ගහලා ඉස්සරහට වීඩියෝ අරන් ඉන්නේ. මේක නිකන් අර දෙවියන් වගේ view point එකක් නේ. අඩි 15 උස. වැන්නත් මැරෙන්නේ නැහැ. වේරලා එහා පැත්තෙන් එන්න පුළුවන්. ඔක තමයි වීඩියෝ ටික. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කට්ටිය. සන්නදේ පිට.